අපේ මාතෘකාව උපන් වෙලාව ප්‍රතිශෝධනය කිරීම. birth time rectification. එහෙම නැත්නම් අපි ඕක කෙටියෙන්ම කියනවා BTR කියලා. මේක එතකොට ලේසියි අපිට BTR කියන වචනේ අපි පාවිච්චි කරන්න ගත්තා. හොඳයි. එතකොට මම අද බලාපොරොත්තු වෙනවා මේ BTR කියන්නේ උපන් වෙලා ප්‍රතිශෝධනය කර ගැනීම කියලා කියන්නේ කුමක්ද කියන එක ඉතාමත්ම කෙටියි. මොකද මෙතනට මේ අද ඇවිල්ලා ඉන්න අය මම විශ්වාස කරනවා ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂය හදාරපු අය. එතකොට ඒ අය හෝ එහෙම නැත්නම් ජ්‍යොතිෂය පිළිබඳව හසල දැනුමක් තියෙන අය සහ හෝ ඉගෙන ගන්න අය. එතකොට ඒ අයට උපන් වෙලා ප්‍රතිශෝධනය කිරීමේ කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා දෙන්න තරම් උවමනාවක් ඇති කියලා මම හිතන්නේ නැහැ. හරිනේ, මම විශ්වාස කරන්නේ නැහැ එච්චර දෙයක් ඌම නැහැ කියලා. එතකොට අද මට කතා කරන්න තියෙන්නේ, අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව ඔයගොල්ලන්ට හඳුන්ලා දීම තමයි අද මගේ බලාපොරොත්තුව ඇත්තම. කොහොමද මම මේ උපන් වෙලා ප්‍රතිශෝධන කිරීම කියන එක ඔයගොල්ලෝ දන්නවා, ටිකක් අමාරු පාඩමක්, ටිකක් සංකීර්ණ පාඩමක්. වෛදික ජ්‍යොතිෂය කොහොම වුණත් ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂයට නම් අතිශයින්ම වැදගත් වන, මේක නැතුවම බෑ. ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂයට මේක නැතුවම බැරි මාතෘකාවක් උපන් වෙලා ප්‍රතිශෝධනය කර ගැනීම. යම් කිසි ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිර්වේදියෙකුට උපන් වෙලා ප්‍රතිශෝධනය කර ගැනීමට හැකියාවක් නැත්නම් නිවැරදිව ඇත්තටම ඔහු ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිර්වේදියෙක් නෙවෙයි. ඒක හින්දා ක්‍රිෂ්ණමූර්ති කරනවා නම් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව නිවැරදි දැනුමක් ඔබට තිබිය යුතුමයි. හරි, තිබිය යුතුමයි. හැබැයි ඒ පමණක් නෙවෙයි, වෛදික ජ්‍යොතිෂය කළා වුණත් මේ ක්‍රමවේදයන් ඉගෙනගෙන තිබීම යම් අවස්ථාවලදී අපිට මහත් ප්‍රයෝජන වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත්, අපි කේන්ද්‍රයක් හදනකොට ලග්න ස්පුටේ හරියට මැදකට ආවොත්, ලග්න දෙකක් අතරකට ආවොත්, අවසාන අංශක කීපය හෝ ආරම්භක අංශක කීපයට ආවොත් මොන රාශියට මොන රාශියට එහෙම නැත්නම් මොකක්ද ලග්නය කියලා ගන්න පොඩි ප්‍රශ්න එන වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවලට සහ තවත් වෙලාවල් තියෙනවා අපිට මේක උමනා වෙන වෙලාවල් තියෙනවා. ඒකෙන්ද මේක සියලු දෙනාම ඉගෙන ගන්න එක හොඳයි. හරි, මම ඉතින් අද බලාපොරොත්තු වෙනවා මෙහෙම මේ පිළිබඳව දල විස්තරයක්, මොකද්ද මේ સિદ્ધාන්ත ටික කියලා දල විස්තරයක් ඔයාලට කියලා දෙගිලි ඉවර වෙලා අඩුම ගානේ එක ක්‍රමයක් හරි අද කතා කරන්න මම උත්සාහ කරනවා මේ පැය දෙක ඇතුළත. එහෙමනම් අපේ මාතෘකාව තමයි උපන් වෙලාව ප්‍රතිශෝධනය කිරීම. ඇත්තටම මේ උපන් වෙලාව ප්‍රතිශෝධනය කරනවයි කියන එක මූලික මාතෘකාවක් නෙවෙයි. මේක අතුරු මාතෘකාවක්. උපන් වෙලා ප්‍රතිශෝධනය කරනවයි කියන එක මූලික මාතෘකාවක් නෙවෙයි ජ්‍යොතිෂයේදී, ඒක අතුරු මාතෘකාවක්. ඔගේ මූලික මාතෘකාව තමයි නිවැරදි ජම්මපත්‍රයක් සකසා ගැනීම කියන එක. නිවැරදි ජම්මපත්‍රයක් සකසා ගැනීම තමයි ඇත්තටම මේකේ තියෙන මාතෘකාව. මොකක්ද? මම මෙහෙම ලියන්නම්. නිවැරදි ජම්මපත්‍රයක් සකස් කර ගැනීම. නිවැරදි ජම්මපත්‍රයක් සකස් කර ගැනීම. එහෙම නැත්නම් අපි කියනවා true horoscope කියලා. මේක තමයි මූලික මාතෘකාව. එතකොට නිවැරදි ජම්මපත්‍රයක් සාදා ගැනීම සඳහා තමයි අපි උපන් වෙලාවක් ප්‍රතිශෝධනය කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ. හරිනේ, තේරුණානේ? උපන් වෙලාව ප්‍රතිශෝධනය කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නිවැරදි ජම්මපත්‍රයක් සකස් කර ගැනීම සඳහා. එතකොට නිවැරදි ජම්මපත්‍රයක් හදාගත්තොත් තමයි අපිට නිවැරදි පලාපල කියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ජ්‍යොතිර්වේදයකට නිවැරදි පලාපල කියන්න බෑ. තොරෝක ක්‍රිෂ්ණමූර්තිවලදී තාම වැදගත්. ඕගොල්ලෝ දන්නවා ක්‍රිෂ්ණමූර්තිවලදී කියන්නේ උපාධිපති කියන સિદ્ધාන්තය මත. එතකොට ටිකක් ඉතාමත්ම වැදගත් වෙනවා. අපි ඒව පස්සේ කතා කරමු. එතකොට මේක අනුමාතෘකාව, ප්‍රධාන මාතෘකාව තමයි ජම්මපත්‍රයක්, නිවැරදි ජම්මපත්‍රයක් සාදා ගැනීම. එතකොට ඕගොල්ලෝ දන්නවා නිවැරදි ජම්මපත්‍රයක් හදාගන්න නම් තියෙන ප්‍රධානම දේ තමයි
නිවැරදි ජම්මපත්‍රයක් සාදා ගැනීමට තියෙන නිවැරදිම දේ තමයි අවශ්‍යම දේ තමයි නිවැරදි ලග්න ස්පුටයක් ලබා ගැනීම. හරිනේ? නිවැරදි ලග්න ස්පුටයක් ලබා ගැනීම. ලග්න ස්පුටය. එතකොට නිවැරදි ලග්න ස්පුටයක් හොයා ගැනීම තමයි නිවැරදි ජම්මපත්‍රයක් සාදා ගැනීමට තියෙන එකම දේ. එතකොට ඔගොල්ලෝ දන්නවනේ මම කියන්න ඕනේ නැහැ ලග්න ස්පුටය කියන්නේ මොකක්ද කියලා. ලග්න ස්පුටය කියලා කියන්නේ මොකක්ද කියලා මම මෙතන කියන එක පොඩි ළමයින්ට නෝන හින්දා මම එක්කෙනෙක් කියන්නේ අපි දන්නව නැගෙනහිර සිද්ධෙන් නැගගෙන එන රාශිය අංශකය කලාව විකලාව. හරි. එතකොට නිවැරදි ජම්මපත්‍ර නිවැරදි ලග්න ස්පුටයක් සකස් කර ගැනීමට නම් අපිට අවශ්‍ය වන ප්‍රධාන කරුණු තුනක්. ඒ කල්ල කරුණු තුනක් ප්‍රධාන වශයෙන් කරුණු තුනක් උමනා වෙනවා. මොකක්ද? එක උපන් විලාව. හරි. උපන් වෙලාව. දෙක උමනා වෙන උපන් දිනය. තුන වෙනවා උපන් ස්ථානය. අපිට ওই තුනනේ උමනාවෙන් නේද? ওই තුනනේ අපිට උමනාවෙන් තව උමනා වෙනවා. ඒක ගණිතයේ පැත්තට කියලා අයින් කරමු. විචල්්‍ය විදියට උමනා වෙන්නේ මේ තුන. ඕනෑම ජම්මපත්‍රය සාදා ගැනීම සඳහා මේ තුන තමයි අවශ්‍ය වෙන්නේ විචල්්‍ය විදියට. අනිත් ඒවා තව ගණිතේම ගොඩාක් ඒවා තියෙනවා. ඒවා ටිකක් එක විදිහකට යන්නේ. අපි ඒක අමතක කරමු. මේ තුන. එතකොට මේ තුනේනොත් උපන් ස්ථානය වෙනස් වෙනවා අඩුයි. උපන් ස්ථානයේ ඕක ගැටලුවක් එන්නේ නැහැ. උපන් දිනයත් අපි එච්චර උපන් දිනයේ ප්‍රශ්න තියෙන වෙලාවල් තියෙනවා. නමුත් අපි දැනට ගන්න උපන් දිනයේත් අවුලක් එන්නේ නැහැ. කතා කරනවා මම ඉස්සරහදී උපන් දිනේ වෙනස් වෙනවා ගන්න කොහොමද කියන එක ඒව කතා කරනවා. නමුත් දැනට අපි ගමු උපන් දිනයත් අපි ස්ථාවර ඒක දන්නවා. දිනයක් වෙනස් වෙන්න අමාරු නැහැනේ. ඕක වෙනස් වෙන අවස්ථාවන් තියෙනවා. ඔය රෑ 12ට උනොත් වෙනස් වෙනවා. එතකොට පොඩි ප්‍රශ්න එනවා. නැත්නම් නායක දන්නවා. අපි ඒක හොයාගන්න විදිය කතා කරනවා. නමුත් දැනට උපන් දින අඩු වෙනස් වීමක් තියෙනවා කියලා ගමු. මේකෙදි ඊළඟට මෙන්න මේක තමයි උපන් වේලාව වෙනස් වීම තමයි බහුලව දක්නට ලැබෙන්නේ. බහුලව හම්බ වෙන්නේ මෙන්න මේ උපන් වේලාව වෙනස් වීම. එතකොට උපන් වේලාව වෙනස් වෙන එක අපි දන්නවා මේ උපන් වේලාව අපිට ලැබෙන ආරෝග්‍ය සහලාභය. අර පොඩි චිට් එකක් ලැබෙන්නේ. ওই චිට් එකේ ලියලා දෙන එක තමයි අපි ජම්මපත්‍රය සකස් කරන්න ගන්නෙ. එතකොට ඒක හරිද වැරදිද කියලා හොයන්න ක්‍රමයක් අපිට නෑ. ඒක තර්ක කරන්න ඒක හොයන්න ක්‍රමයක් නෑ අපිට. ඒ දෙන්නේ මොකක්ද ඒක හරිය කියලා උපකල්පනය කරගෙන ඉවරලා ඒකට කේන්දරය හදන්න. හැබැයි අපි දන්නවා එතන තියෙනවා මේ ලේබර් රූම් එකේ තියෙන ප්‍රොසෙස් එකත් එක්ක බැලුවහම මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම විනාඩි කීපයකට වෙන්න පුළුවන්. වෙනස් වීම වෙන්න පුළුවන්. වෛදික ජ්‍යොතිෂයේ නම් දන්නවා රාශි කේන්දරයෙන් හදන හින්දා මේකේ බලපෑමක් එන්නේ නැහැ. මොකද පැය දෙකක කාලයකට හදන්නේ පැය වෙනස් වුණාත් ඕක වෙනස් වෙන්නේ නැහැ වෛදික ක්‍රමයේදී. නමුත් ක්‍රිෂ්ණමූර්ති වලදී මේ මෙතන තියෙන තප්පරයක වෙනසක් අපිට බලපාන අවස්ථා තියෙනවා. හරිනේ. එහෙමනම් මේ දෙන වෙලාව ආරෝග්‍ය ශාලාවෙන් දෙන වෙලාව හරිද? වෙලාව නිවර්දිත කියලා බලා ගන්න අපිට වෙන කිසි නිවර්දිත කියලා කන්ෆර්ම් කරගන්න බාහිර බල ක්‍රමයක් ඇත්තෙම නැහැ. මොකද ආයෙම ගිහිල්ලා එතනින් අහන්නද? ක්‍රමයක් ඇත්තෙම නැහැ. නමුත් මෙන්න මේකයි වැඩේ තියෙන්නේ. නමුත් මතක තියාගන්න මෙන්න මේක හරිද වැරදිද කියලා බලන්න. මෙන්න මේ දෙන උපන් වෙලාව නිවැරදිද කියලා බලන්න ජ්‍යොතිෂයේ ක්‍රමවේදයක් අපිට දීලා තියෙනවා. තේරුණා? මෙන්න මේ උපන් වෙලාව දෙන ලද උපන් වෙලාව නිවැරදි උපන් වෙලාවක්ද වැරදිද? වැරදි නම් නිවැරදි කරගන්නා පිළිවෙලත් එක්ක ක්‍රමවේදයක් දීලා තියෙනවා. අන්න ඒක තමයි විශේෂත්වය. හරි. ක්‍රමවේදයක් දීලා තියෙනවා. ඔය ක්‍රමවේදය ජ්‍යොතිර්වේදියෙක් දැනගත යුතුමයි. එහෙම නැත්නම් අඩුපාඩුවක්. හරි. අන්න ඒකයි බර්ත් ටයිම් රෙක්ටිෆිකේෂන් එකක් වැදගත් වෙන්නේ. හරි ලස්සන ක්‍රමවේදයක් දීලා තියෙනවා. මතක තියාගන්න ඒ ක්‍රමවේදය එන්නේ ක්‍රිෂ්ණමූර්ති වලදී නෙවෙයි.
ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා මේ බර්ත් ටයිම් රෙක්ටිෆිකේෂන් එක BTR එකක් ගැන කතා කරන්නේ ක්‍රිෂ්ණමූර්තිවලදී කියලා. මතක තියාගන්න එහෙම නෙවෙයි. BTR එකක් ගැන කතා කරන්නේ වෛදික ජ්‍යොතිෂයේ මේ ක්‍රමවේදය මේක නිවැරදිද කියලා බලාගන්න. වැරදි නම් නිවැරදි කිරීමේ නිවැරදි කර ගැනීමේ ක්‍රමවේදය කතා කරන්න වෛදික ජ්‍යොතිෂයේදී. මං කියන්නම් ඒ ක්‍රමවේද ටික. එතකොට ප්‍රධාන වශයෙන් වෛදික ජ්‍යොතිෂයේදී මේකට ක්‍රමවේද සිද්ධාන්ත 3ක් දීලා තියෙනවා. හැබැයි මේ වෛදික ජ්‍යොතිෂය හරි. මේ වෛදික ජ්‍යොතිෂයෙන් මම මේ කතා කරන්නේ වෛදික ජ්‍යොතිෂයේ කොහොමද මේ මොකක්ද මේ සිද්ධාන්ත 3 දෙන්නේ? මේ වෛදික ජ්‍යොතිෂයේ දෙන්නේ පරාසර වගේ පොත්පත්වල මේක දීලා තියෙන්නේ. ඍෂිවරුන් මේක දීලා තියෙන්නේ මේ ක්‍රම 3 සිද්ධාන්ත 3 මොකටද දෙන්නේ? උපන් වෙලා අපිට දෙන ලද එදත් එහෙමයි අදත් එහෙමයි. එදත් එහෙමයි අදත් එහෙමයි. දෙන ලද උපන් තොරතුරු නිවැරදි කියලා බලන්න ක්‍රොස් චෙක් කරගන්නා ක්‍රමවේදයක්. ක්‍රොස් චෙක් කරගන්නා ක්‍රමවේදයක්. ක්‍රොස් චෙක් කරගෙන වැරදි නම් නිවැරදි කර ගැනීමේ ක්‍රමවේද. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ අද මෙන්න මේ උපන් වෙලා ප්‍රතිශෝධනය කර ගැනීම කියලා. ක්‍රම 3ක් ප්‍රධාන වශයෙන් වෛදික ජ්‍යොතිෂය එනවා. පළවෙනි එක තමයි කියනවා අපි පළවෙනි එක මම සඳහන් කරනවා මෙහෙම ජම්මපත්‍රයක අනන්‍යතාවය. ජම්මපත්‍රයක අනන්‍යතාවය. පළවෙනි එක තමයි ජම්මපත්‍රයක අනන්‍යතාවය මත කේන්ද්‍රය මෙන්න මේ උපන් වෙලාව නිවැරදිද කියලා පරීක්ෂා කරන ක්‍රමය. අපි ඕකට කියනවා යුනික්නස්. Uniqueness of the birth chart. Uniqueness. හරි. ජම්මපත්‍රයක අනන්‍යතාව. පොඩ්ඩක් කතා කරමු මොකක්ද මේ අනන්‍යතාවය. එතකොට මොකටද මේක තියෙන්නේ? මේ අනන්‍යතාවය මොකටද තියෙන්නේ? මෙන්න මේ උපන් වෙලාව හෝ මේවා නිවැරදිද කියලා ක්‍රොස් චෙක් කරගන්න හරස් පරීක්ෂණයක් කරගන්න මේවා තියෙන්නේ. අනන්‍යතාවය. Uniqueness. මොකක්ද? මෙහෙම කියමුකෝ අපි. පළවෙනි හද හෝමෝ සේපියන්ස් ගෙන් පළවෙනි මිනිසා ඇති වුණේ කවදද? එදා හිටලා අද දක්වා අන්තිම මනුස්සයා දක්වා. මේ මනුස්ස පරපුර මිනිස්සු ගත්තොත් මිනිස්සු දෙන්නෙක් එක වගේ නෑ. අනන්‍ය වූ ලක්ෂණයි තියෙන්නේ හැමෝටම. නේ? ඒක පිළිගන්න වෙනවා. එදා හිටලා අද මිනිස්සු දෙන්නෙක් ගත්තොත් 100%ක් හරියන සමාන වෙන මිනිස්සු දෙන්නෙක් හොයන්න බෑ. ඒ සියලු දෙනාටම අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. එහෙමනම් එදා ඒ මිනිස්සයාගේ හිටලා අද දක්වා අද අන්තිම මිනිස්සයා දක්වාම ඉන්න මිනිස්සුන්ට ජම්මපත්‍ර සකස් කරොත් ওই ජම්මපත්‍ර දෙකක් එක වගේ වෙන්න බෑ. තර්කානුකූලව හරිනේ. වෙන්න බෑ. ජම්මපත්‍රයෙන් පුද්ගලයාගේ අනන්‍යතාවය විස්තර කරනවා නම් ඒ ජම්මපත්‍රය මගේ ජම්මපත්‍රය මට විතරයි වෙන කෙනෙකුට තියෙන්න බෑ. එමනම් මගේ ජම්මපත්‍රයේ මට අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. එතකොට අන්නේ යුනික්නස් එක. එතකොට මේ ජම්මපත්‍රවල තියෙනවා ඒ වගේ ජම්මපත්‍රවල තියෙනවා ඒ වගේ ලක්ෂණ. ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඒවා හරියටම සෙට් වෙනවා. මම තව මේක පැහැදිලි කරන්නම්කෝ තවත් දුරට. එන්න මෙහෙම. මේ යුනික්නස් මේක වැදගත් දෙයක්. මේක හරියට ගන්න. මේක හරියට ගන්න ඉතුරු ටික ලේසි. තව එක අදහසක් කියන්නම්කෝ මම මෙහෙම. මේ මිනිස්සයා සකස් වෙලා තියෙන්නේ නාම රූප දෙකෙන්නේ. බෞද්ධයෝ මෙතන නැත්තේ. එහෙම නැත්නම් සිත සහ කයෙන්නේ. නේ? මිනිස්සයා නිර්මාණය වෙලා තියෙන සිත සහ කය. දල වශයෙන් ගත්තා. සිත කය එනවා මිනිස් මේ හැදිලා තියෙන්නේ. ওই දෙකේ සම්බන්ධතාවය මත. ඒතර ජ්‍යොතිෂයට ගියන් පස්සේ ජ්‍යොතිෂයේදී සිත නිවේදනය කරන්නේ මොකෙන්ද? චන්ද්‍ර ස්පුටයෙන්. චන්ද්‍රයාගෙන්. නේ? චන්ද්‍රයාගෙන්. ජ්‍යොතිෂයේදී සිත නිවේදනය කරන්නේ චන්ද්‍ර ස්පුටය. ජ්‍යොතිෂයේදී කය නිරූපණය කරන්නේ ලග්න ස්පුටය. එහෙනම් මිනිස හැදිලා තියෙන්නේ
මනසින් සහ කයෙන් නම් සිත සහ කයෙන් අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා නම් ජම්මපත්‍රයට ගියන් පස්සේදී චන්ද්‍රයාගේ ස්පුටය සහ ලග්න ස්පුටය අතර යම් සම්බන්ධතාවයක් ගොඩනැගෙන්න ඕන නේද? නේද? තියෙන්න ඕනේ. සම්බන්ධතාවයක් ගොඩනැගෙන්න ඕනේ. එහෙම සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ නැත්නම් ජම්මපත්‍රයේ වැරදි. ඒ කියන්නේ එහෙමනම් උපන් වෙලාව මේ එකක් වැරදි. පිළිගන්නවනේ. පිළිගන්න සිද්ධ වෙනවා. පිළිගන්න සිද්ධ වෙනවා. අන්න ඒක තමයි අනන්‍යතාවය කියන්නේ. අන්න ඒ වගේ අනන්‍ය වූ ලක්ෂණ හතක් මම ඕගොල්ලන්ට කියලා දෙනවා. අනන්‍ය වූ ලක්ෂණ හතක් ක්‍රිෂ්ණමූර්ති වලින්. ඒ කියන්නේ ක්‍රිෂ්ණමූර්ති වලින් එන ඒ කරුණු හතක් ගොඩක් තියෙනවා. හොඳද? ගොඩක් තියෙනවා. දන්නවනේ ක්‍රිෂ්ණමූර්ති තියෙනවා, භාස්කරන් තියෙනවා, කුල පද්ධති තියෙනවා, ඔක්කොගෙම තියෙනවා. ඒ ඔක්කොගෙම එකතු කරලා ලෙවල් හතක් මම ඕගොල්ලොත් එක්ක කතා කරනවා. ක්‍රිෂ්ණමූර්ති පැත්තෙන් ඒ වගේම මෙතන අසාධාරණයක් කරන්න හොඳ නෑ. වෛදික පැත්තේ ඉන්න අයත් ඉන්නවා. වෛදික ජ්‍යොතිෂයේ පැත්තෙන් එහෙම නැත්නම් මහා ජ්‍යොතිෂයේ ගැන කරුණු දෙකක් පමණක් මම කතා කරනවා මේ යටතේ. හරිද? හරි. ඔන්න එතකොට යුනික්නස් කියන්නේ ඕක. අනන්‍යතාව. මේක මත අපිට පුළුවන් කේන්දරයක් උපන් වෙලාව නිවැරදිද කියලා පරීක්ෂා කරගන්න. මම හිතනවා ඒ කාරණේ දල අවබෝධයක් තිබුණොත් ඇති. එතකොට අපි මේවා ඉස්සරහදී තවදුරටත් කරමු. අදහසක් තියාගන්න. දෙවැනි එක තමයි ඥානමය සම්බන්ධතාව. අපි ඒකට කියනවා මොනවාද? ජෙනටිකල් කනෙක්ෂන්. අන්න එහෙමනම් ඔන්න ජෙනටිකල් කනෙක්ෂන් ඥානමය සම්බන්ධතා මතත් අපිට පුළුවන් මෙන්න මේ උපන් වෙලාව නිවැරදිද කියලා බලන්න. මොකද ජෙනටිකල් කනෙක්ෂන් කියලා කියන්නේ දැන් මම ගත්තොත් බොහෝ දෙනෙක් කියන මම හරියට මගේ තාත්තා වගේ කියලා. නමුත් මගේ ඇස් දෙක අම්මගේ ඇස් දෙක වගේ කියලා. එහෙම කියනවනේ ළමයින්ට කියනවා. තාත්තා විදියමයි. ਉਹ කතා කරන්නේ නම් අම්මා විදිය, ගමන බිමන අම්මා. කනෙක්ෂන්, ජෙනටිකල් කනෙක්ෂන්. මගේ සහෝදරයෝ 5 දෙනෙක් ඉන්නවා. ඇත්තටම අපිට 5ක් ඉන්නවා. 5 දෙනාම එක වගේ. ඔය බැලුවත් මුන් අඳුන ගන්න පුළුවන් මේගොල්ලොන්ගේ අයියා හෝ මල්ලි කියලා. ජෙනටිකල් කනෙක්ෂන්ස්. මගේ දරුවෝ ඉන්නවා. 3 දෙනෙක් ඉන්න 3 දෙනාම මේ මූණ. එහෙම නේද හැටි? ජෙනටිකල් කනෙක්ෂන්. එහෙමනම් ඕක මගේ ජම්මපත්‍රයට එන්න ඕන නේද? මේ ජම්මපත්‍රය තුලින් ඕක හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනනේ. මොකද ජම්මපත්‍රයේ තියෙන අනන්‍ය දෙයක් මට විතරයි. ඒ වගේ ජම්මපත්‍රයක් තියෙන්නේ මට විතරයි. එහෙමනම් ඒ මගේ ජම්මපත්‍රයේව තියෙන්න ඕන. නැති වෙන්න බෑ. තියෙන්න ඕන. එහෙමනම් මෙන්න මේ ජෙනටිකල් කනෙක්ෂන් හඳුනා ගැනීම තුලින් ඒ කියන්නේ මගේ මං උදාහරණයක් කියන්න. මේකේ ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක. දැන් ලග්න ස්පුටයෙන් කියනවා මම. හරිනේ. ලග්න ස්පුටයෙන් කියන්නේ මගේ ශරීර ස්වභාවය. මම ගැන කියන්නේ ලග්න ස්පුටය. ලග්නය කියලා කියන්නේ ස්පුටය තේරෙන්නේ නැත්නම්. ක්‍රිෂ්ණමූර්ති වලදී අපි ස්පුටය කියලා කියනවා. ලග්නය ගියන් පස්සේ 4 දෙනෙක් එක සැරේට සලකනවා. කවුද? ස්පුටය. ලග්න ස්පුටය. ලග්නාධිපති, නැකත්පති, උපාධිපති, උපඋපාධිපති. ඔය 4 දෙනාම ගන්න ඕනේ ස්පුටය ගුවා. ඒකමයි ස්පුටය කියන වචනේ දාන්න. ඔක වෛදික කරනවා නම් ලග්නය කියලා කියන්නකො. නෑ. ඒ මම ලග්නයෙන් කියන්නේ මම. මගේ තාත්තා කියන්නේ මොන භාවයෙන්ද? කේන්දරයක. නමවන භාවයෙන්. නමවන භාවයෙන් තමයි මගේ තාත්තා. මගේ පියා ගැන කියන්නේ නමවන භාවය. එහෙමනම් නමවන භාවයේ ස්පුටය සහ ලග්න ස්පුටය මම අතර සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්න ඕන නේද? තියෙන්න ඕනයි.
යම් ආකාරයක සම්බන්ධතාවයක් ගොඩ නැගිය යුතුමයි. මගේ අම්ම ගැන කියන්නේ හතරවන භාවය. හතරවන භාවය. හතරවන භාවය සහ ලග්නය අතර යම් සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්නවා. එහෙම ගොඩ නැගෙන්නේ නැත්නම් ඒ කේන්දරේ වැරදි. ඒ කේන්දරේ වැරදි. එහෙමනම් අපි නිවැරදි කරගන්න ඕන. නිවැරදි කරගන්න මෙන්න මෙතනට එන්න ඕනේ. තේරුණානේ? ඒක චෙක් කරන ක්‍රමේ තමයි අපි ඉස්සරහදී කතා කරන්නේ. ඉස්සරහට ඒක චෙක් කර නමවන භාවය සහ ලග්නය අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒක කොහොමද චෙක් කරන්න කියන එක තමයි අපි ඉස්සරහදී කතා කරන්න තියෙන්නේ. ඒක මගේම කේන්දරය. තවත් මම කියන්නම් ඒක තවදුරටත් බලන්න. මගේ තාත්තගේ ජන්ම පත්‍රය ගන්නකො. ඒ මගේ තාත්තගේ ජන්ම පත්‍රයේ මෙහෙම හිතන්න. මගේ ජන්ම පත්‍රයෙන් මගේ තාත්තා කියන්නේ නමවන භාවය. තාත්තගේ ජන්ම පත්‍රයේ තාත්තා කියලා කියන්නේ එයාගේ පළවෙනි භාවය. එතකොට මගේ නමවන භාවය තාත්තගේ කේන්දරේ නම පළවෙනි භාවයයි. ලග්නය අතර සම්බන්ධතාවයක් තියෙන්න බැරිද? තියෙන්න ඕන නේද? තියෙනවා. තියෙනවා. ඒකයි වැඩේ. තියෙනවා. ඒක පරීක්ෂා කරන්න පුළුවන්. තියෙනවා. පේනවා. ලස්සනට පේනවා ඒව හරියට බැලුවා. අන්න එහෙම ගොඩ නැගින්නේ නැත්නම් කොහෙද උපන් වෙලාව වැරදි. උපන් වෙලාව වැරදි කියන්නේ උපන් ලග්න ස්පුටේ වැරදි. එහෙමනම් ඒවා අපි හරි ගස්සගෙන තමයි කේන්දරය බලන්නේ. ඔන්න මං කිව්වා ඥානමය සම්බන්ධතා. හරිනේ? ඥානමය සම්බන්ධතා. එතකොට ඥානමය සම්බන්ධතාවවලදී මං කොටස් දෙපැත්තකට කතා කරනවා. කොටස් දෙකකින් කතා කරනවා. එකක් තම කේන්දරයෙන්ම බලා ගන්න සහ විදිය සහ බාහිර කේන්දර කියලා කියමුකම අපි වචනේ පාවිච්චි කරමු එහෙම. බාහිර කේන්දර වලින් කේන්දර සමග පරීක්ෂා කිරීම. බාහිර කේන්දර සමග පරීක්ෂා කිරීම. තාත්තගේ කේන්දරය ගන්න තාත්තගේ කේන්දරය අරගෙන තාත්තගේ කේන්දරය මගේ කේන්දරය. අම්මගේ කේන්දරය අරන් අම්මගේ කේන්දරය මගේ කේන්දරය. හරි. එතකොට තව එකක් මට මතක් වුණා ඒ කියනකොට. මගේ නෝනාගේ කේන්දරේ මගේ කේන්දරය අතර සම්බන්ධයක් එන්නේ නැද්ද? පොරොන්දම් බලන්නේ මොකටද අපි? පොරොන්දම් බලලා කරන්නේ මොකද්ද? පොරොන්දම් බලලා මොකද්ද කරන්නේ? විසි පොරොන්ද වෙනම් මන් දන්නේ නැහැ තියෙන්නේ කොහොමද කියලා ක්‍රිෂ්ණමූර්ති වලදී නම් ඒක බලන්න. ක්‍රිෂ්ණමූර්ති වලදී අපි බලන්නේ ක්‍රිෂ්ණමූර්ති වලදී පොරොන්දම් බලනවා කියන්නේ මේවා මෙන්න මේ වගේ මේ ඥානමය සම්බන්ධතාව වගේ සම්බන්ධතා බලන්න. මගේ නෝනාගේ ලග්න ස්පුටය මගේ 7 වන භාවයත් එක්ක සමාන වෙන්න ඕන. ටැලි වෙන්න නැත්නම් අපි දෙන්න බඳින්නේ නැහැ. මම ක්‍රමයේ කියලා දෙන්නම් ඔයාලා නෝනායි මහත්තයත් එක්ක බලන්න. පස් වෙලාවක. හරි. ඔන්න ඥානමය සම්බන්ධතාව. තව දෙකක් කිව්වා ජම්මපත්‍රයේ තියෙන අනන්‍ය ලක්ෂණ යුනික්නස්. ඒ අනුව පුළුවන් ඊළඟට ඥානමය සම්බන්ධතාව. තුන්වෙනි කරුණකුත් තියෙනවා. මොකක්ද? මේ මතක තියාගන්න මේ තාම ක්‍රිෂ්ණමූර්ති වලට ආවේ නැහැ. ක්‍රිෂ්ණමූර්ති වලින් තමයි මම මේ ක්‍රම ටික කියලා දෙන්නේ. නමුත් මේ ඔක්කොම ටික තාම මේ කතා කරන්නේ පරාසර ආදී මූලික ග්‍රන්ථවල එන සිද්ධාන්ත. හරි. ඒ සිද්ධාන්ත කතා කරනවා. හරි. තුන්වෙනි ක්‍රමයකුත් තියෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි ජීවන සිද්ධි. life event. ජීවන සිද්ධි. මේක තමයි ඇත්තටම මේ ජීවන සිද්ධි තමයි අපේ කේන්දරයක් ප්‍රතිශෝධනය කර ගැනීමට තියෙන ප්‍රශස්තම ක්‍රමවේදය මේක. අපි කියමු ජීවන සිද්ධි. ඒ කියන්නේ මේ පොඩි දේවල් නේ අපේ ජීවිතේට සිද්ධ වෙන ප්‍රධාන සිද්ධි. අපි කියමු අපිට යම් කිසි අනතුරක් සිද්ධ වෙනවා. අපි අහලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා මම කියනවා අපි අහලා තියෙනවා මෙහෙම කතාවක්. මොකක්ද? සඳුට හොරෙන් කිසි දෙයක් අපිට කරන්න බෑ කියලා.
අහලා තියෙනවද? ජ්‍යොතිෂය කරන ඕන කෙනෙක් අහලා තියෙන කතන්දර. සඳුට හොරෙන් කිසි දෙයක් කරන්න බෑ. ඒක හේතුවක් තියෙනවා. හරියටම හරි. සඳුට හොරෙන් අපිට කිසි දෙයක් කරන්න බෑ. මම පෙන්වන්නම් මේ. මම පෙන්වන්නම් මේක කරද්දී සඳුට හොරෙන් කිසි දෙයක් අපිට කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි අනිත් ග්‍රහයන්ට හොරනොත් කරන්න. එහෙමනම් යම් කිසි සිද්ධියක් ප්‍රධාන සිද්ධියක් අපි කියමු අනතුරක් සිද්ධ වෙනවා නම් යම් කිසි වෙලාවකට අපිට අන්නේ මොහොතේ මේ ග්‍රහයන්ගේ හැසිරීම අපි අර උපන් වෙලාවේ තිබිච්ච ග්‍රහ හැසිරීමත් එක්ක ග්‍රහ සංයුතියත් එක්ක යම් සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. තේරුණා? අපේ උප්පත්ති සිදුවන අවස්ථාවේ ග්‍රහ සංයුතිය සමග අපිට ජීවිතයේ යම් කිසි විශේෂ සිද්ධියක් සිද්ධ වෙන හැම අවස්ථාවක් සුබ හෝ අසුබ හැම අවස්ථාවකදීම ඒ සංයුතියේ යම් කනෙක්ෂන් එකක් අර අපේ උපන් වෙලාවේ තියෙන සංයුතියත් එක්ක තියෙනවා. සංයුතියත් එක්ක අනිවාර්යෙන්. එතකොට යම් සිද්ධියක් සිදු වෙච්ච වෙලාවේ අපි ගහගත්තොත් තත්කාලයක් ඒ තත්කාලයේ සිටින ග්‍රහයන් සහ ඒ තත්කාල වෙලාවේ ග්‍රහයන්ගේ හැසිරීම අපේ උපන් වෙලාවේ ග්‍රහ සංයුතියත් එක්ක බැලුවෙන් පස්සේ අපිට හඳුන ගන්න පුළුවන් මොන වගේ සිද්ධියක්ද යාට සිද්ධ වුනේ. එතකොට අනිත් පැත්තට යනකොට යම් සිද්ධියක් සිදු වන අවස්ථාවේ තිබිච්ච ග්‍රහ සංසිද්ධිය ග්‍රහ සංයුතිය ආපස්සට අරගෙන ගිහිල්ලා උපන් වෙලාවේ සංයුතියත් එක්ක ටැලි වෙන්නේ නැත්නම් උපන් වෙලාව වැරදි. එහෙනම් ඒක නිවැරදි කරගන්න. මම කියන්නම් ඒකට ලස්සන උදාහරණයක් මේක හරිද කියලා බලන්න. ඔයගොල්ලෝ බලන්න ක්‍රිෂ්ණමූර්ති ඉගෙන ගන්න ඕනේ නැහැ. ක්‍රිෂ්ණමූර්ති නෙවෙයි මෙච්ච දුරට ඉගෙන ගන්න ඕනේ. ඕනෑම කෙනෙකුගේ සිද්ධි ගැන කතා කරන්නේ. ඕනෑම කෙනෙකුගේ මේ පොඩි ඇක්සිඩන්ට් එකක් ඒවා අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. බරපතල ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවක ඔයගොල්ලෝ බලන්න. යම් කෙනෙක් බරපතල අනතුරකටපත් වෙච්ච අවස්ථාවේ සඳු ගමන් කරමින් සිටපු නැකත හොයාගන්න. මම උදාහරණයක් අපිට යම් කිසි බරපතල අනතුරක් සිද්ධ වෙච්ච වෙලාවේ ඒ අවස්ථාවේ ඒ වෙලාවේ චන්ද්‍රයා ගමන් කරමින් හිටපු නැකත අපේ ජම්මපත්‍රයේ 8 වන භාවයට සම්බන්ධ වෙනවා. අනිවාර්යයෙන්ම 100%යි. ඒ වෙලාවේ චන්ද්‍රයා ගමන් කරමින් සිටපු නැකත ලග්න 8 වන භාවයෙන් තමයි හදිසි අනතුරු ගැන කතා කරන්නේ. ඒ 8 වන භාවයට නෙවෙයි 8 වන භාවයේ නිවේදනය කරනවා. අන්නේ නිවේදනය කරන ක්‍රම මං කියලා දෙන්නම්. නිවේදනය කරනවාමයි. එහෙම නැත්නම් කේන්දරේ වැරදි. අපි කේන්දරේ හදාගන්න. අපි කසාද බඳින වෙලාව. ඔක හොයන්න පුළුවන්. අදම හොයන්න. අපි කසාද බඳින වෙලාවේ ඔයගොල්ලෝ කසාද බඳපු වෙලාවම ගන්න. දවසේ වෙලාවෙම ගන්න. ඒ වෙලාවේ චන්ද්‍රයා ගමන් කරමින් හිටපු නැකත හොයාගන්න. ඒ නැකත ඔයාගේ කේන්දරයේ 7 වන භාවයට සම්බන්ධ වෙන්නේ නැද්ද කියලා බලන්න. සම්බන්ධ විය යුතුමයි. සම්බන්ධ වෙනවාමයි. ඒ වගේ තමයි ඕනෑම ප්‍රධාන ජීවන සිද්ධියක ඒ සිද්ධිය සිදුවන අවස්ථාවේ ග්‍රහ සංයුතිය අපේ ජම්මපත්‍රයේ ග්‍රහ සංයුතියත් එක්ක සැසඳීමෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. හරිද? අපි මේක කියනවා KP වලදී කියනවා event based ruling planet කියලා. මේක හරියට අනුගමන හරියට බරපතල ලෙස ප්‍රධාන ලෙස KP වලදී අපි මේක බලනවා. මොකක්ද මේක KP වලදී කියනවා event based ruling මං කියනවා ruling planets. එහෙම නැත්නම් අපි කියනවා ඔකට EBRP ක්‍රමය කියලා. EBRP ක්‍රමය. Event based ruling planets. මේක ක්‍රිෂ්ණමූර්තියදී හරි වැදගත්. මේ event based ruling planets ජීවිතයේ සිද්ධ වෙච්ච සිදුවීම් දෙකකටවත් හොයාගන්න පුළුවන් නම්
උපන් වෙලාවෙ තාමත්ම නිවැරදි කරගන්න පුළුවන්. හැබැයි හරියට වෙලාවල් හම්බුනොත්. හරිනේ. ඔන්න එතකොට ක්‍රම තුනක් තියෙනවා. මේ ක්‍රම තුනම වෛදික ජ්‍යොතිෂය යොදා ගන්න ආකාරය බලන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ක්‍රිෂ්ණමූර්ති වලදී වෙනස් වෙන්න පුළුවන්. වෙනස විතරයි බලන විදිය. ඒක පරීක්ෂා කරන ආකාරයේ වෙනසක් තියෙන්න පුළුවන්. ඒ වෙනස විතරයි තියෙන්නේ. නැත්නම් මේ સિદ્ધාන්ත එකයි. හරිනේ. ඒ කියන්නේ වෛදික ජ්‍යොතිෂයේදී මේක බලන්නේ ඇත්තටම. වෛදික ජ්‍යොතිෂය මේක බලන්නේ ඩී charts වලින්. වර්ග කේන්ද්‍ර වලින්. වර්ග කේන්ද්‍ර මුල් කරගෙන වෛදික ජ්‍යොතිෂයේදී මේක සමහර තැන්වල මේ බලන විදිය දීලා තියෙනවා. කේන්ද්‍රවල අපි අපිට බලා ගන්න පුළුවන් ඒක තියෙනවා විස්තර කරපු තැන් තියෙනවා අපිට අහු වෙනවා. නමුත් ක්‍රිෂ්ණමූර්ති වලදී මේ સિદ્ધාන්තම පාවිච්චි කරනවා. නමුත් මේ ක්‍රමවේදය ටිකක් පාවිච්චි කරන ක්‍රමවේදය වෙනස් වෙනවා. එතකොට මේක වෛදික ක්‍රම. එතකොට ක්‍රිෂ්ණමූර්ති කතා කරන අපිට වෛදික ජ්‍යොතිෂයේ මේ තමයි තියෙන්නේ. ක්‍රිෂ්ණමූර්ති කතා කරන අපිට මේකේ තව ක්‍රමයක් එකතු කරනවා. හතරවෙනි ක්‍රමයකුත් කියනවා ක්‍රිෂ්ණමූර්ති කරන අපිට. හතරවෙනි ක්‍රමයකුත් කියනවා. මොකක්ද මේ හතරවෙනි ක්‍රමය? පාලක ග්‍රහයෝ. පාලක ග්‍රහයෝ. ඕක නෑ වෛදික ජ්‍යොතිෂ. ඕක නෑ වෛදික ජ්‍යොතිෂ. මේක ගෙනාවේ ක්‍රිෂ්ණමූර්තිතුමා. මේක ගෙනාවේ ක්‍රිෂ්ණමූර්ති. එතකොට මේ ක්‍රම සියල්ලෙන්ගෙන්ම ලේසිම සහ සරලම ක්‍රමවේදයක් පාලක ග්‍රහයෝ. සරලම ක්‍රමවේද. විනාඩියක් යන්නෙත් නෑ.